බොහෝ දෙනෙක් සිතන්නේ පෘථිවියේ වඩාත්ම තෙතමනය සහිත ස්ථාන ඇමසන් වැසි වනාන්තරයේ ගැඹුරින් හෝ දුරස්ථ නිවර්තන දුපත්වල පිහිටා ඇති බවයි. නමුත් පෘථිවියේ මිනිසුන් වාසය කරන තෙත්ම ස්ථානය ඇත්ත වශයෙන්ම සැඟවී තිබෙන්නේ ඊසානදික ඉන්දියාවේ කඳුකරයේය. ඒ මෙගාලයා ප්‍රාන්තයේ මෝසීන් රාම්. මෙම කුඩා ගම්මානයට සෑම වසරකම අදහාගත නොහැකි වර්ෂාපතනයක් ලැබේ. සාමාන්‍යයෙන් මෝන්සින් රාම් වෙත වාර්ෂිකව මිලිමීටර් 11,000කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබේ. එය අඩි 36කට වඩා වැඩි වැසි ප්‍රමාණයකි. ඒ කොතරම් ආන්තිකද යන්න තේරුම් ගැනීමට නම් ලොව පුරා ඇති බොහෝ ප්‍රධාන නගරවලට මුළු අවුරුද්දටම ලැබෙන්නේ මීටරයකට වඩා අඩු වර්ෂාපතනයකි. ඉතින් මේ ස්ථානයට මෙතරම් වැසි ලැබෙන්නේ ඇයි? පිළිතුර භූගෝලීය පිහිටීමයි. සෑම ගිම්හානයකම තෙතමනයෙන් පිරුණු මෝසන්සුලම් බෙන්ගාල බොක්කේ සිට උතුරු දෙසට ගමන් කරයි. මෙම වලාකුළු මෙගාලයට අයත් බෑවුම් සහිත කඳුකරයට ළඟා වූ විට ඒවා බලහත්කාරයෙන් ඉහළ සීතල වාතය වෙත තල්ලු කරනු ලැබේ. වාතය සිසිල් වන විට විශාල ජල ප්‍රමාණයක් වැසි ලෙස ඇදහැලේ. මෙම බලපෑම ඔරෝග්‍රැෆික් වර්ෂාපතනය ලෙස හැඳින්වේ. වටපිටාවේ ඇති භූදර්ශනය මගින් මෙම බලපෑම තවත් ශක්තිමත් කරන අතර තෙතමනය කෙලින්ම මෙම කලාපය මතම රඳවා තබා ගනී. තවද උපරිම මෝසම් කාලය තුළ දින ගණනාවක් පුරා නොනවත්වාම පාහේ වැසි අදහැලෙන්නට පුළුවන. මෙහි ජීවිතය කාලගුණයට සිත්ගන්නා සුළු අයුරින් හැඩ ගැසී ඇත. නිවාසේදි කර ඇත්තේ නිරන්තර තෙතමනයට ඔරොත්තු දෙන අයුරිනි. දේශීය වැසියන් ස්වාභාවික වැසි ආවරණ ලෙස ඝන තනකොළ සෙවිලි භාවිතා කරති. තවද අවට වනාන්තරවල දශක ගණනාවක් තිස්සේ ගස්වල මුල්වලින් වර්ධනය කරන ලද සැබෑ පාලම් වන ප්‍රසිද්ධ ජීවමාන මුල් පාලම් දැකගත හැකිය. අධික වර්ෂාපතනයක් තිබියදීත් මෝන්සීන් රාම් ඇදහිය නොහැකි තරම් සුන්දරය. හරිත නිම්න ඝනවලාකුළු සෑම තැනකම දියඇලි. එය හරියට සැබෑවක් නොවන්නාක් මෙන් හැඟේ. පෘථිවිය වඩාත්ම අසාමාන්‍ය කාලගුණික වාර්තාවක් හිමිකරගෙන වලාකුළු අතර සැඟවී ඇති ඉන්දියාවේ පුංචි ගම්මානයක්.